හයි යාළුවනේ මම ඔයාලට අද මම ආසම විදියට බ්ලැක් පෝක් කරි එකක් හදන හැටි පෙන්වන්න. මේ ඉන්න අපේ ගොල්ලෝ ටික අපි ඉතින් වැඩ ඔයාලා ෆ්‍රී වෙලාවට මගේ වීඩියෝ එකකුත් බලන්න හොඳේ. හරි අපි මේක සීසන් කරගමු. මුලින්ම මිරිස් කුඩු, තුන පහ කුඩු, විනාගිරි, ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරගෙන හොඳට පෝක් එකට වදින්න අත ගන්න. ඊට පස්සේ හොඳට අත් දෙක සෝද ගන්න ඕනේ. වෙන තැනක අත ගෑවිලා දන්න ගත්තොත් අපි එහෙම දන්නේ නැහැ හොඳේ. මම නම් තාච්චියක් තමයි ගන්නෙ. මැටි භාජනයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. අපිට ඉතින් මැටි භාජන නැහැනේ. මම මේකට වෙනම තෙල් දැම්මේ නැහැ. අපිට පෝක් එකෙන්නම තෙල් ගොඩක් එක්කනේ. ඉතින් මම තෙල් කැටි ටිකක් ෆ්‍රයි කරගෙන තෙල් ගත්තා. ඔයාලත් එහෙම try කරලා බලන්න. දැන් අපි බීලුණු, garlic, tomato ටික හීනට කපාගෙන තෙල් එකට එකතු කරගමු. මම ඉතින් වීඩියෝ එක පුළුවන් තරම් කෙටි කරලා තියෙන්නේ. නැත්නම් ඔයාලට බලන්න යත් එපා වෙන්නේ. පෝක් කරි රෙසිපි ගොඩාක් තියෙනවා. ඒත් මම නම් අසමගේ විදියට පෝක් කරන්න. රම්පේ කරපිංච ටිකකුත් දාගන්න අමතක කරන්න එපා හොඳේ. ඒ ටික තෙල් එකේ පොඩ්ඩක් සෝත කරගෙන අපි සීසන් කරගත්ත මස් ටික එකතු කරගමු. ගයිස් මම නම් මේකට දැම්ම වතුර දාගන්න නැහැ. මස් එකේ තියෙන තෙල් වතුර වලින් මේක කුක් වෙනකොට මාරම රසක් එන්නේ. මම නම් සරගන්න කොච්චි අමිරිස් වගේ දේවල් යූස් කරන්නේ නැහැ. ඔයාලට කොච්චි ටිකක් එම එකතු කරගන්න පුළුවන් රස වැඩි කරගන්න. ඔයාලගේ රස අනුව තව සෝල්ට් පෙපර් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. බ්ලැක් පෝක් කරි කිව්වම බ්ලැක් වෙන්නත් එවේ. ලස්සන පාට තියෙනට සායම් දානවා බේසමට. නෑ නෑ සායම් මේව දාගන්න නැහැ. කළු කුඩු තමයි දාගන්න. මට අමතක වුණානේ කළු කුඩු හදන වීඩියෝ එකක් ගන්න. මම කලින් හදලා තියාගත්තා. ඔයාලත් තුන පහ කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් අඩු ගින්දරේ බෙදගෙන කළු කුඩු ටිකක් හදාගන්න. හැබැයි කැස්සාවොත් මම නන්නේ අපේ යාපැත්තේ ඉදලා ආච්චිමට බැන්නත් එක්ක මිරිස් පුච්චනවා කියලා. අපි කළු කුඩු ටික කරි එකේ උඩින් තමයි දාගන්නේ. දැන් මික්ස් කරගන්නේම නැහැ තියෙන ආදිසියට. ඒක කළා වහලා තියාගමු. අපි බලමු දැන් පාට කොහමද කියලා. ලස්සන පාට තියෙනව නේද? ගයිස් පෝකේ රස එන්න නම් විනාඩි 25ක් 40ක් අතරවත් තැම්බෙන්න ඕනේ. එතකොට තමයි මාරම රසක් එන්නේ. තියෙන ආදිසියට කන්නේම යන්නේ නැහැ හොඳේ. පාට විතරක් තිබිලා මදිනේ. සුවඳක් තියෙන්නේ බෑ. හිතුවේ මට අමතක වෙලා කියලා නේද? නෑ නෑ මම ළඟ තියෙනවා තලගත්ත සුවඳ කොට. මේවට අපි කියන්නේ සුවඳ කොට්ටන් කියලා. අපේ ආදරණීය චෙෆ් කෙනෙක් තමයි අපිට සුවඳ කොට්ටන් කියලා ඔක හදන්න පුරුදු කරේ. ඉතින් සුවඳ කොට්ටන් එකට මම ගත්තේ ඉඟුරු, සුදු ලුණු, සේර, කුරුඳු, එනිසාල්, කාර්බෝනටි, කොත්තමල්ලි යට ටිකක්. ඒ ටික හොඳට තලා ගන්න. දැන් අපි තව ටිකක් වහලා තියාගමු. ඔන්න ඊට පස්සේ තමයි යාළුවනේ පිස්සු වැටෙන වෙලාව වෙන්නේ. මේ වෙලාවේ මාරම සුවඳක් තියෙනවා. දුම් දාගෙන සුවඳ එනකොට බඩේ ඉන්න වැඩි වෙනවා. හැබැයි තව ටිකක් කුක් කරගන්න ඕනේ හරියද? තියෙන ආදිසියට අවමස්ලාට තමයි කන්න වෙන්නේ නැත්නම්. ඕනම කැමයක් යාළුවනේ සම්පූර්ණ වෙන්න සුවඳ, පාට, රස තුනම තියෙන්න ඕනේ. දැන් තමයි ගයිස් මම වතුර එකතු කරගන්නේ. ඊට පස්සේ වහලා තියාගමු ඔයාව ටිකක් හිමීට හැදෙනකම්. එයා තැම්බෙන්නත් එවේ. යාළුවනේ ඔන්න දැන් තුන් දාගෙන ඔය පෝක් කරි එක ලස්සන පාටට රෙඩි වෙලා තියෙනවා. අපේ හිරුණියා ඉන්නව රස බලන්න. අපි ගාලා දීලා බලමු කොහොමද රස කියලා. වාව් එකක් දෙනවා. අපේ ගොල්ලෝ කොහොමද තාසයි මගේ පෝක් කරි එක කන්න. ඔන්න යාළුවනේ දැන් කන්න තමයි තියෙන්නේ. අපි නම් මේ හැදුවේ රෙස්ටොරන්ට් එකට. ඔයාලත් මේ රසමරස පෝක් කරි එකක් එක කොත්තුවක් එහෙම ගන්නවා නම් එන්න අපේ ක්‍රේව් රෙස්ටොරන්ට් එකට. එහෙනම් ගොල්ලෝ අපි ගියා. ජය ආදරේ යමුඩ.